හරි ඉතින් ඉතින් ඔයා මට කිව්වා ඔයා ඩේස් ඔෆ් ෆැෂන්ගේ 3D ආර්ට් එකක් අඳිනවා කියලා. ඒක හරියට අඳ ගන්න බැරි වුණොත් කරන්න ඕන පනිෂ්මන්ට් එකක් මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් මන් දෙන පනිෂ්මන්ට් එක තමයි මේ ඉන්නේ තවත් සුපිරිම YouTuber කෙනෙක් වන Days of Fashion. ඉතින් මම මෙයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් හැමදේම වගේ කරා. ඒ වුණාට කිසිම වැඩක් උන්නේ නැහැ වැඩේ. හරි. අද මම Days of Fashion ට සුපිරිම දෙයක් හදනවා. මම හිතනවා එයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ෂෙයාර් එකක් දායි කියලා. හරි. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඔයාලා දැම්ම දන්නවා ඇති මොනවද මේ හදන්නේ කියලා. හරි අවුලක් නැහැ. වීඩියෝ එක බලන් ඉන්නකො අද නම් සුපිරියම්ම තමයි. ඉතින් යාළුවනේ ඔයාලා හිතුවට මේක නිකන් චැලෙන්ජ් එකක් නෙමෙයි. ඉතින් මේක මේ මට මේ චිත්‍ර ඇද ගන්න බැරි වුණොත් කරන්න දරුණු චැලෙන්ජ් එකක් දීලා තියෙනවා. ඉතින් මට හිතනවා රෙබෙලර් ගොස් channel එක කරන මල්ලි ඉතින් ඔන්න ගිහිල්ලා බලන්නකො. මොකද දීලා තියෙන වීඩියෝ ක්ලිප් එක කියලා. හරි ඉතින් ඉතින් ඔයා මට කිව්වා ඔයා ඩේස් ඔෆ් ෆැෂන්ගේ 3D ආර්ට් එකක් අඳිනවා කියලා. ඒක හරියට අඳ ගන්න බැරි වුණොත් කරන්න ඕන පනිෂ්මන්ට් එකක් මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් මන් දෙන පනිෂ්මන්ට් එක තමයි ගහෙන් කඩාගත් අවුම් මිරිස් කරා දෙකක් එකට කන්න ඕනේ. හැබැයි කාලා විනාඩි 5ක් යනකම් වතුර බොන්නත් බෑ. එහෙනම් මේක තමයි challenge එක. good luck. ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඉතින් අපේ මල්ලි දීලා තිබ්බ challenge එක ඉතින් සුපිරි challenge එකක් දීලා තියෙන්නේ. හැබැයි අමු මිරිස් දුවීපකට නම් හරිද? අවුලන්නේ අමු මිරිස් නම් කන්න බෑනේ. අමු මිරිස් කන්න බෑ. කොහොමද challenge එක දිනනවා අමු මිරිස් නම් කන්නේ. කොහොමද ලෝකෙ කන්නේ විනාඩි 5ක් ඉන්නත් ඕනේ අරතුරුනට. එන්න challenge එක දිනමු. බුදු සරණයි කියලා වැඩේකට ගොඩ. එහෙනම් let's go. හරි ඉතින් යාළුවනේ ඔන්න මෙන්න මේ විදියට දැන් මම මේ පොඩි නිකන් රූප රාමුවක් වගේ කාඩ්බෝඩ් තීරුවක මේ පොඩි මේක නෙමෙයි මැද තියෙන කාඩ්බෝඩ් එකක් අන්න ඒකේ මැද කොටස තමයි ගන්න හදන්නේ. ඒක අරගෙන ඒක උඩින් A4 කොළ අලවලා අන්න එහෙම තමයි හදන්නේ. හරි ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ. හරි ඉතින් යාළුවනේ ඔතන මගේ මූණ එච්චර පේන්නේ නැතුව ඇති මේ ගණන් ගන්න එපා තව ටිකකින් පේන්නේ. යාළුවනේ ඉතින් ඔයාලටත් බඩගිනි නම් මොන හරි ගෙනල්ලා කන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් යාළුවනේ Days of Fashion අයියාගේ ඩයලොග් එකක් කිව්වේ ගණන් ගන්න එපා. මම ඔය ටොපියක් අකා හිටියේ ඒකයි එහෙම කිව්වේ. යාළුවනේ ඉතින් මෙතනින්දා වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරන්න හිතුවේ නැත්නම් ඔයාලට පට්ට කම්මැලිකමක් එනවා මම දන්නවා අනිවාර්යෙන් ඒක එනවා කියලා. ඔන්න දැන් මෙන්න මේ කොටසේ තමයි අපි චිත්‍රය අඳින්න හදන්නේ A4 කොළ එහෙම අලවලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට සාර්ථක ලෙස ගම් ගන්න ඕනේ. හරියට නිකන් ගොම්බෙට්ටක් වගේ මං ගම් ගන්නේ. ඒක එච්චර ගණන් ගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපි කැලෙන්ඩර් කොලයක් මං ගත්ත යාළුවනේ මුලින්ම තියලා බැලුවා. ඊට පස්සේ ඒක සෙට් වුණේ නැහැ. ඒක උඩින් මං ආයේ A4 කොල ඇලෙව්වා. මං බැලුවා කැලෙන්ඩර් කොලෙන් එක සැරේ වැඩේ කරගන්න හරි ගියේ නෑ. බලාගෙන ඉන්නකෝ. වටේ ඊට පස්සේ කොටස් ටික කපාගෙන අයින් කරගන්න. ඊට පස්සේ යාළුවනේ මම මෙන්න මේ විදිහට A4 කොළ 4ක් අරගෙන ගම් ගාලා ඒක උඩින් ආය අලවගත් එක තමයි කරේ. මෙන්න මේ විදිහට හොඳට මැද්දා ඉතින් අලවලා ඇලවිච්ච තැන් එහෙම හොඳට අලවුවා නිකන්
මේක කොටු හැඩයකටනේ හදන්නවා 3D විදියට ඇඳගන්න බැරි වුණොත් ඉතින් යාළුවනේ මට මොනා අමු මිරිස් කන්න වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න කොහොමවත් යන්න එපා. අන්තිමට තමයි හොඳම හරියදී නැද්ද? Young Stan DJ. හරි ඉතින් යාළුවනේ මේ ඔයාලට පේන ෆොටෝ එක තමයි මම අඳින්න ගත්තේ අශේන් අයියාගේ. ඉතින් ඒක මට ලේසි කියලා හිතුණා. ඉතින් ඔන්න බුදු සරණයි කියලා වැඩේ පටන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මුලින්ම මෙන්න මේ විදිහට Days of Ashen කියලා අශේන් අයියාගේ නම ගහගත්ත YouTube channel එකේ උඩින්ම ඊට පස්සේ යටින් තමයි චිත්‍රය අඳින්න හිතුවේ. බලාගෙන ඉන්න. හරි ඉතින් යාළුවනේ දැන් අපි නම ලියලා නම් ඉවරයි. ඔය දැන් මම ඔයාලට පේන්නේ ඔය චිත්‍රය අඳිනවා. පේනවා ඇති ඔයාලට දැන් බලාගෙන අඳිනවා ඉතින්. 3D විදියටම අඳින්න ඕනේ යාළුවනේ. නැත්තම් දන්නවනේ වෙන දේ. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට චිත්‍ර නම් මම දැන් ඇඳලා ඉවර කරා. දැන් තියෙන්නේ චිත්‍ර පාට කරන්න තමයි. පාට කරන්න ඉතින් පැස්ටල් වලින් ඔයාලා බලාගෙන ඉන්නකෝ ඒක. හරි ඉතින් යාළුවනේ එහෙනම් සුබ නැකඳි පාට කරමු. let's go. හරි ඉතින් යාළුවනේ ඔයාලා බලන්න ඇති මම මොකද මේ චෝක් උරක් කරන් චෝක් පෙට්ටිය ඇතුළේ වෙයි කියලා. ඉතින් ඒ කරේ යාළුවනේ ඒ චෝක් එකේ ගෑවිලා තියෙන අනිත් පාට වල චිත්‍රය ගෑවෙන හින්දා ඒක අරක ඇතුල් වෙලා පාට නැති කරපු එක. ඔයාලත් දන්නේ නැත්නම් කරලා බලන්න.
හරි ඉතින් යාළුවනේ ඔය දැන් මූණ තමා පාට කරන්න ගත්තේ. ඉතින් ඔය එළිය අඳුර වැටෙන තැන් ෂේප් එකේ මම පාට කරලා ගත්තා. බලාගෙන ඉන්නකො. ඔය පේන්නේ ඉතින් යාළුවනේ මම ඔය ඇස් කට නහයෙම ගාන්ට ඉතුරු කරලා පාට කරලා ගන්න හැටි තමයි ඉතින්. ඔන්න දැන් නහයෙම ඉස්මතු කරලා ගත්ත ඔය 3D තියෙන තැන් ටික තමයි ඔය හදන්නේ. එළි අඳුර වැටෙන තැන් ඒ හරිය. ඔය පේන්නේ ඉතින් යාළුවනේ ඔය බෙල්ල කොටස පාට කරන හරිය. ඒ හරියත් 3D කරලා ගන්නවා. බලාගෙන ඉන්නකො. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේනවා ඇති ටික ටික ඔය රූපේ මුහුණ බෙල්ල කොටස එහෙම 3D වගේ ඒ විදිහට එන විදිය පේනවා ඇති. මම ඉතින් යාළුවනේ ඩබින් කරන්න හිතුවා. මොකද මේ එතන ඉඳන් මට කතා කරන්න අමාරුයි. මේ වැඩේ කරන ගමන් වරදිනවනේ. ඒ දැන් ඔයාලට පේන්නේ ඇහි බාම එහෙම දාලා ඇස් දෙකෙන් පාට කරලා කට තොල් එහෙම පාට කරලා ගන්න විදිහටම. දැන් යාළුවනේ ඔයාලට පේන්නේ ෂර්ට් එක. ඒ කියන්නේ ෂර්ට් එක තමයි ඔය රතු පාට ෂර්ට් එකක් අඳන් හිටියා එතනදී. ඒක තමයි පාට කරන්නේ. හරි යාළුවනේ මම දැන් මෙතනින් පාට කරන වීඩියෝ එක නවත්තනවා. ඔයාලා බලන්න. පාට කරාට පස්සේ කොටස මෙතනින් පස්සේ දාන්න නැත්තම් වීඩියෝ එක දික් වෙන නිසා. ඔන්න ඉතින් යාළුවනේ සාර්ථක ලෙස අපේ 3D චිත්‍රය ඇඳලා ඉවරයි. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති. ඉතින් ඔන්න බොරුවක් කරේ නෑ. අඳින තැන ඉඳන් පාට කරන තැන වෙනකන් ඔක්කොම පෙන්නලා තියෙන ස්පීඩ් කරාට. දැන් ඉතින් ඔන්න 3D ගතියක් තියෙනවා. ඔයාලට පේනවනේ. කොහොම හරි අපේ වැඩේ සම්පූර්ණයි. යේ! හූ! ඔන්න හරි ඉතින් යාළුවනේ ඔන්න පේනවා ඇති අපි සාර්ථක ලෙස චැලෙන්ජ් එක දින්න. යේ! අපි චැලෙන්ජ් එක දින්න. ඉතින් මේ පේනවා ඇති. ඉතින් මේකට බෑ කියන්නත් බෑ. පේනවා ඇති මේ 3D ගතියක් තියෙනවා කොහොම හරි. හරි ඉතින් යාළුවනේ ඔන්න චැලෙන්ජ් එක දින්න. දැන් මම මිරිස් කන්න ඕනේ නෑ. විනාඩි 5ක් ඉන්න ඕනේ නෑ. මොකුත් නෑ. මිරිස් කන්න ඕනෙත් නෑ. විනාඩි 5ක් ඉන්න ඕනෙත් නෑ. මොකුත් නෑ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් වීඩියෝ එකට උදව් කරපු හැමෝටම thank you කියන්න ඕනේ. ප්‍රවල ගොස් මල්ලි thank you. ඔන්න අස්කින් අනේ වීඩියෝ එකක් බලන්න. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් මම ගිහින් එන්නම්. subscribe කරන්න. subscribe කරන්න. ඒ අපි ඉන්නේ සුර ලෝකෙ මෙහෙ ආවේ මැරිලා. ඉනා යනවා බලන් තිබ්බන් ආපු පාර හැරිලා.
ආදරේ විතක් නම් විස නසනෝනේ විසෙමලු මලට මිනතු වගේ කෙලු හඳ වටේ යදි මට මතක් වෙන්නේ එක්සමලු රූපේ දැක ගම මට මතක ගැස්මලු ඒ යපි ඉන්නේ සුර ලෝකෙ මෙහෙ යාවේ මැරිලා ඉන්න යනෝ බලන් තිබ්බන් ආපු පාර හැරිලා